කීර්ති තෙනකෝන් කියලා කියන්නේ කලින් බලයට ආපු හැම ආණ්ඩුවකටම හේතු වෙලා තනතුරු වරප්‍රසාද අරගෙන ඒ හැම ආණ්ඩුවකටම බැල මෙහෙවරකම් කරපු කෙනෙක්. මෙයා ඌව පළාත් ආණ්ඩුකාරවරිය විදිහට ඉඳලත් තියෙනවා. ඔයාලා දන්නවනේ ඉතින් ඉස්සර ආණ්ඩු මාරු වෙද්දී උනේ පෙරදුන අය දින්න පැත්තට මාරුණා. හොරෙක් වුණත් ආණ්ඩුවට එකතු වුණාම ආණ්ඩුව කලේ එයාලට තනතුරුත් දීලා ඒ හොරු ආරක්ෂා කරගෙන ඉස්සරහට ආපු එක. ඉතින් මේ කීර්ති තෙනකෝන් කියන්නේත් අන්න ඒ වගේ හැම ආණ්ඩුවකටම පන්දම් මල්ලපු කෙනෙක්. ඒත් මේ ආණ්ඩු මාරුවේදී අර කලින් වගේ chance නැති නිසා තනතුරු ගැලවුණු අය දැන් කරන්නේ කුලියට පුළුවන් තරම් මඩ ගහන එක. පුළුවන් තරම් බොරු කතා වලින් මේ ආණ්ඩුව වටන්න try කරන එක. ඔයාලා දකින්න ඇති මේ දවස්වල social media වල කීර්ති තෙනකෝන් කතාවක් ගෙනියනවා රජය රුපියල් ට්‍රිලියන 2.1ක් සල්ලි අච්චු ගහලා කියලා. ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියලා සංවිධානයක් හදාගෙන ඒකේ විධායක අධ්‍යක්ෂ විදිහට මෙයා 2026 මැයි 24 දාපු නිවේදනයක් මම මේ වීඩියෝ එකේ දාලා තිනවා. ඔයාලට පේනවා ඇති. කීර්ති තෙනකෝන් මේකෙන් කියන්නේ ට්‍රිලියන 2.1ක් මුදල් අච්චු ගහලා කියලා. මෙයා දාලා තියෙන මේ නිවේදනයේ බැලුවම තේරෙනවා මෙයාට එක්ක ආර්ථික විද්‍යාව ගැන මෙලෝ හසරක් බෑ නැත්නම් ඕනකමින්ම මිනිස්සු නොමග යවන්න බොරු කියනවා කියලා. ඇත්තටම මේ කියන කතාව කොහොමත් බොරු. මොකද මහ බැංකුව අධිපතිතුමාම මේක සම්පූර්ණ බොරුවක් කියලා ඩිරෙක්ට් උත්තරයක් දුන්නා. ඒක මම කමෙන්ට් එකක් විදිහට දානවා. ඔයාලට බලන්න පුළුවන්. M2B කියන්නේ සල්ලි අච්චු ගහනවා කියන එක නෙමෙයි. ඒත් කීර්ති තෙනකෝන් එයාගේ නිවේදනයේ ලොකුවට දාලා කියනවා රුපියල් ට්‍රිලියන 2.1ක් සල්ලි අච්චු ගහලා කියලා. ආර්ථික විද්‍යාව දන්න ඕනම කෙනෙක් දන්නවා M2B නැත්නම් broad money supply කියන්නේ මහ බැංකුවේ මුද්‍රණාලයෙන් සල්ලි කොල්ල අච්චු ගහන එක නෙවෙයි කියලා. M2B කියන්නේ රටේ බැංකු පද්ධතිය ඇතුලේ සංසරණය වෙන මුළු මුදල් ප්‍රමාණයට මිනිස්සුන්ගේ ළඟ තියෙන සල්ලි බැංකුවල තියෙන ඉතුරුම් වගේම ජංගම ගිණුම් මේ තැන්පතු ඔක්කොටම. රටේ ආර්ථිකය ඉස්සරහට යද්දී ව්‍යාපාර දියුණු වෙද්දී මිනිස්සු බැංකුවල සල්ලි තැන්පත් කරන එක වගේම බැංකුවලින් ණය දෙන එකත් වැඩි වෙනවා. අන්න ඒ නිසායි M2B කියන මුදල් සැපයුම වැඩි වෙන්නේ. ඒක ආර්ථිකයක් සක්‍රිය වෙනකොට සිද්ධ වෙන සාමාන්‍ය දෙයක්. ඒක සල්ලි අච්චු ගහන විදියට අර්ථ දක්වන්න කීර්ති තෙන්නකෝන්ට පිස්සු වෙන්න ඕන නැත්තම් මිනිස්සුන්ව අන්දන්න හදනව වෙන්න ඕන. තව මෙයා චෝදනා කරනවා මහ බැංකුව වාණිජ බැංකුව වලින් වක්‍රව ඩොලර් මිලදී අරගෙන රුපියල් මවනවා කියලා. ඇත්තටම මහ බැංකුව කරන්නේ රටේ අපනයනකරුවන්ගෙන් වගේම ප්‍රේෂණ වලින් එන අතිරික්ත ඩොලර් වෙළඳපොලෙන් මිලදී ගන්න එක. එහෙම කරන්නේ රටේ විදේශ සංචිත ශක්තිමත් කරන. මහ බැංකුව ඩොලර් මිලදී ගනිද්දී ඒ වෙනුවට රුපියල් නිදහස් කරන්න වෙනවා. ඒක ලෝකේ හැම රටකම මහ බැංකුව කරන සාමාන්‍ය මූල්‍ය ප්‍රතිපත්තියක්. ඒක ආණ්ඩුවේ හිකපියවන්න හොරෙන් සල්ලි අච්චු ගහන වැඩක් නෙමෙයි. තව මෙයා කියනවා IMF කොන්දේසි කැඩීමක් ගැන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ IMF එක මේ හැම දත්තයක් ගැනම දෛනිකව මාසිකව නිරීක්ෂණය කරනවා. මහ බැංකුව හොරෙන් සල්ලි අච්චු ගැහුවා නම් හරි කෘත්‍රිම ඩොලර් මිල පාලනය කළා නම් හරි ඔයාලා හිතනවද IMF එක නිකම් ඉඳී කියලා? කීර්ති තෙනකෝන්ලා මේ වගේ තාක්ෂණික වචන දාලා ලියුම් ගැහුවට ශ්‍රී ලංකා මහ බැංකුව නිල වශයෙන්ම නිවේදනයක් නිකුත් කරලා මෙයාගේ මේ ප්‍රකාශය පදනම් විරහිත පට්ටපල් බොරුවක් කියලා ප්‍රතික්ෂේප කරලා ඉවරයි. ඉතින් කලින් ආණ්ඩු කාලේ රක්ෂිත වලින් ඉඩම් අක්කර 18ක් ලියාගත්ත කියලා චෝදනා තියෙන හැමදාම වාසිපැත්තට හොයිය කියපු කීර්ති තෙනකෝන්ලට මේ රජයෙන් කිසිම වරප්‍රසාදයක් හරි දේශපාලන තනතුරක් හරි ලැබෙන්නේ නැහැ. අන්න ඒ අරියස් එක පිරිමහ ගන්න තමයි මහ බැංකුවේ සාමාන්‍ය ආර්ථික දර්ශක අරගෙන ඒව සල්ලි අච්චු ගහපු විදිහට ලේබල් කරලා මිනිස්සුන්ව නොමග